ජීවිතයක් ගලවා ගැනීමට ප්‍රථමාධාරය ඉවහල්ලු අවස්ථා අපමණ තියෙනවා. ප්‍රථමාධාරය යනු රෝගියෙක් හෝ හදිසි අනතුරකට ලක් වූ එක් රෝහලකට හෝ වෛද්‍යවරයෙක් වෙත ගෙන යනතුරු දෙනු ලබන මූලික ප්‍රතිකාරයක්. අද අපි ඔබට ගෙනෙන්න සූදානම් වෙන්නේ තුවාලයක් වුණාම කරන්න අවශ්‍ය වෙන මූලික ප්‍රථමාධාර මොනවද කියන එක ගැනත් නොකළ යුතු දේවල් මොනවද කියන එක ගැනත්. තුවාලය මූලිකව වර්ග දෙකකට බෙදෙනවා. මයිනර් හෙවත් සුළු තුවාල සහ මේජර් හෙවත් ලොකු තුවාල වශයෙන්. ඊටම සුළු කැපීම් සීරීම් ආදී තුවාල වලට මූලික ප්‍රථමාධාර හෝ වෛද්‍ය උපදෙස් අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් මතක තබා ගත යුතු දෙයක් තියෙනවා. ඒ තමයි එම සුළු තුවාලයෙන් ආසාදනයක් ඇතුළු වීමට තිබෙන ඉඩකඩ අහුරා තැබීම. සුළු තුවාලයකින් හෝ සීරීමකදී පිරිසිදු ජලයෙන් සෝදන්න. වඩාත් සුදුසුයි මේට නෝමල් සේලයින් යොදා ගන්න හැකි නම්. සබන් යොදන්න එපා. තුවාල වූ ස්ථානයේ කුණු රැඳී තිබෙනවා නම් ඒවා ඉවත් කරන්න. සේදීම කළ යුත්තේ ගලා යන ජලයෙන්. ජීවාණුහරණය කරන ලද ගෝස් කැබැල්ලකින් තුවාලය පිස දමා තෙත ඉවත් කර ප්‍රතිජීවක ආලේපනයක් යෙදිය යුතුයි. ඉන්පසු ජීවාණුහරණය කරන ලද ගෝස් කැබැල්ලක් තබා ජීවාණුහරණය කරන ලද බැන්ඩේජ් එකකින් වෙලීම අවශ්‍ය වෙනවා. සාමාන්‍යයෙන් සුළු තුවාලයක් නම් විනාඩි 10ක් ඇතුළත ලේ ගැලීම නවතිනවා. තුවාලය සුවවනතුරු බැන්ඩේජ් එක සහ ගෝස් කැබැල්ල දවසින් දවස අලුත් කළ යුතුයි. වඩාත් ගැඹුරට කැපී හෝ තුවාල වී ඇතනම් ලේ වහනය නවතින්නේ නැතිනම් තුවාලය පිරිසිදු කර ඒ මත පීඩනයක් යෙදිය යුතුයි. පිරිසිදු රෙදි කැබැල්ලකින් හෝ බැන්ඩේජ් එකකින් තුවාලය මත ගැටයක් යොදන්න. හැකිනම් තුවාලයේ සිදු වූ ස්ථානයේ හෘද වස්තුවට ඉහළින් පීඩනසේ ඔසවා තබන්න. බැන්ඩේජ් එක රුධිරයෙන් පෙඟෙනවා නම් එය ඉවත් නොකර ඒ මතින් තවත් බැන්ඩේජ්යක් යොදා පීඩනය වැඩි කරන්න. හැකිතාක් ඉක්මනින් වෛද්‍යවරයෙක් වෙත රැගෙන යන්න. මතක තබා ගත යුතු තවත් එක් කරුණක් තියෙනවා. ඒ තමයි රෝගියා පිරිසිදු කිරීමට පෙරත් පිරිසිදු කිරීමෙන් පසුවත් ප්‍රථමාධාර දෙන්නා විසින් හොඳින් දෙයක් සෝදාගත යුතුයි. එලෙසම රෝගියා තුළ විශ්වාසය ඇති කළ යුතුයි. කලබල නොවිය යුතුයි. ඉතින් අද අපි ඔබ වෙත ගෙනාවේ හදිසි තුවාලයකදී දිය යුතු ප්‍රථමාධාර පිළිබඳ තොරතුරු ටිකක්.